it's raining cats and dog දාන්න message එකක් ඇහෙනවා නම් පේනවා නම් you can drop me a message as usual හැමදාම වගේ දාන්න message එකක් hard එකක් දාන්න ඒ කලගේ වෙනස් කරමු අපි right okay right good evening all of you right ඇහෙනවා පේනවා thank you right ළමයි අද අපි විශේෂ පාඩමකට යනවාද අද අපි විශේෂ පාඩමකට යන්නේ ඔන්න අහන්න අද අපේ grammar class එකේ තියෙන ඔයගොල්ලෝ දන්නවා එහෙනම් සඳුවර තියෙන අපේ grammar class එක and Wednesday and Friday අපේ තියෙනවා paper class එක ඔන්න මේක big lesson එකක් අද තමයි අද මේ lesson එක පටන් ගන්නෙ this is the first day big lesson එකක් වදන්නවා passive voice අහලා ඇති සහ ඔයගොල්ලෝ දන්නවා චූටි ලෙසන් එකක් නෙවෙයි ටික ලොකු ලෙසන් එකක් මේ ලෙසන් එකේදී අපි ස්ටෙප් එක වලට බෙදා ගන්නවා අපි ස්ටෙප් 3කට බෙදා ගන්නවා මේ ප්‍රසන්ටේෂන් එක ටයිප් කරපු ඒ කවුද ඒ සොඳුරු මිනිසා ස්ටෙප් 1 ස්ටෙප් 2 කියන එක මිනිහට තේරෙලා නැහැ හැම එකටම ස්ටෙප් 1 ස්ටෙප් 1 කියලා දාලා there's a typing mistake right ඒක පොඩි typing mistake එකක් ඒක තමයි humans වර්ධිනවා මේ වන්නේ අපි ස්ටෙප් 1 එකේදී පළවෙනි ස්ටෙප් එකේදී අපි passive voice එකේ right ඔන්න අහගන්න passive voice එකේ simple present tense simple past tense simple future tense කරනවා ඊට පස්සේ right ඊට පස්සේ අපි යනවා අපේ step 2 එකට step 2 එකේ remind active voice again ඔයාට ආයේ අර active voice ටික මතක් කරනවා ඔයා කලින් කරපු active voice ටික ඔයා කරලා නැත්නම් no worries බය වෙන්න එපා ඒව ඔයාට ආයේ මතක් කරනවා ඊට පස්සේ මේක step 3 වෙන්න ඕනේ it should be step 3 ස්ටෙප් 3 එකේදී මෙන්න එක්සෑම් එකේ එන එක අපිට කල් තියෙනවා. තව මාසයක් හෝ ඊට වඩා චූටි ඊට වඩා අඩුවෙන් පොඩි කාලයක් තිබ්බත් ඒ කාලය තුල මේක ඉවර කරන්න පුළුවන්. ඔයාගේ එක්සෑම් එකේ එනවා ළමයි ඇක්ටිව් වාක්‍ය පැසිව් කරන්න. ඇක්ටිව් ටු පැසිව්. මේක ළමයි O level දක්වාම එන එක. right O level paper එකේ දක්වාම එන පාඩමක්. ඒකයි මම කිව්වේ this is such a big lesson. ඒක මාර දැවන්ත මැසිව් පාඩමක්. right එහෙනම් දාගන්න ටොපික් එක මොන පොතේ ලියාගන්නේ දැන් අහන්න ඉවස්ස මොන පොතේද කියලා පැසිව් වොයිස් ලියන්න ඕනේ නම් ග්‍රැමර් පොතේ එහෙනම් ඔයා ලියාගන්න දාගන්න ටොපික් එක right you can write down passive voice නා ලොකු පාඩමක් අද පටන් ගන්නවා දැන් ලීව් වෙලා යන අයට මම දන්නා කවුරු ලීව් වෙන්නේ ඉන්න මේ පාඩම කොච්චර වැදගත්ද කියලා දන්නවා දාගන්න ටොපික් එක passive voice එච්චරයි මේව එපා මේ ඔයාලා දැනගැනීමේ පිණිස පොඩ් එක ෂෙයා කරන්න right passive voice මේ passive voice එකත් ළමයි මෙහෙම තියෙනවා simple present simple past එහෙම තියෙනවා අපිට ඔය simple passive voice එකේ දෙන්නෙත් active voice එකේ simple present එක passive voice simple present ගන්න කියනවා. එහෙනම් ලේසි වැඩ ඕවා. ඕවා අමාරු නෑ. මං කියනවා ලේසි ක්‍රම තියෙන හැම එකටම. right. okay. හරි. අපිට බෝඩ් එකේ එපා. දැන් මොකද්ද active voice එකක් කියන්නේ passive voice එකක් කියන්නේ? right. ටිකක් ගැටිය active voice කියන්නේ ළමයි මේ බන්නේ. active voice කියන්නේ there is a clear subject doing the action in a sentence. Active voice වාක්‍යයක් කියන්නේ කරන කෙනෙක් ඉන්න වාක්‍යයක්. For an example මම ඔයාට ආදරෙයි. මං කියනවා ඔයා දිහා බලාගෙන කියනවා මම මේ ලයිට් එක දිහා බලාගෙන කියන්නේ හරිද? මම කියනවා මේ මං ඔයාට ආදරෙයි. ආදරේ කරන කෙනෙක් ඉන්නවා. මොකද ආදරේ කරන්නේ? මම කාටද ආදරේ කරන්නේ? ඔයාට. මම මොකද කරන්නේ? ආදරය කරන එක. එහෙනම් මේ වань active voice වාක්‍යයේ කරන කෙනෙක් ඉන්නවා. subject කියන්නේ කරන කෙනාට මේ there is a clear subject කරන කෙනෙක් ඉන්නවා. but passive වාක්‍යයේ there is not a clear subject. passive වාක්‍යයේ කරන කෙනෙක් පැහැදිලිව නැහැ. oh we don't need අපිට ඒක අවශ්‍ය නැහැ එක්කෝ. right මෙතන තියෙනවා passive voice වාක්‍යවල we often don't use mention අපි සාමාන්‍යයෙන් mention කරන්නේ we often don't mention right mention කරන්නේ subject එක or it is not important ඒක වැදගත් දෙයක් නෙමෙයි for an example උදාහරණයක් විදියට
හොරාව ඇල්ලුවා. හොරාව ඇල්ලුවා. right නැත්නම් අපි කියන හොරාව අත්අඩංගුවට ගත්තා. දැන් මට කියන්න මිස්ටර් ළමයි කැම් එක ඔන් කරගන්න. මිස්ටර් කවුද කියන්නේ? මිස්ටර් දිනදී මිස් දිනදී කියන්න මට මිස්ටර් නෙමෙයි. හරිද? මිස් දිනදී කියන්න මට හොරාව ඇල්ලුවා. කවුද හොරාව අල්ලන්නේ? sorry හොරා ඇල්ලුවනේ හොරාව අත්අඩංගුවට ගත්තා. කවුද හොරාව අත්අඩංගුවට ගන්නේ? we can't hear. අපිට ඇහෙන්නේ. මම පොඩක් පොලිසිය සර් ඔක අහන්න දෙයක්ද? it goes right. හොරාව අල්ලන්නේ වෙන කවුරුත් නෙමෙයි. හොරාව අත්අඩංගුවට ගන්න පුළුවන්ද මේ ග්‍රාමසේවකයට ඇවිල්ලා හොරාව අත්අඩංගුවට ගන්න පුළුවන්ද? බෑ. කවුද හොරාව අත්අඩංගුවට ගන්නේ? පොලිසියෙන්. එහෙනම් ඒක අපි හොරා මේ පොලිසියෙන් හොරාව අත්අඩංගුවට ගත්තා කියන්න ඕනේ නැහැ. මොකද අපි දන්නවා හොරාව අත්අඩංගුවට ගන්නේ පොලිසියෙන් තමයි. අන්න එහෙනම් අපි ගත්ත වාක්‍යයක් හොරාව අත්අඩංගුවට ගත්තා. එහෙනම් ඒක මොන වාක්‍යයක්ද? පැසිව් වාක්‍යයක්. කරන කෙනෙක් නැහැ. ඇයි ඒ නැත්තේ? එක්කෝ we don't know who the subject අපි දන්නේ වාක්‍ය කරන කෙනා කවුද කියලා. එහෙම නැත්තම් right එහෙම නැත්තම් අපිට ඒක කියන්න අවශ්‍යතාවයක් නැහැ. yes දිනදී thank you. අපිත් එක්ක ඉන්නවා who is next? හංසික Mr. හංසික මගේ පර්ස් එක හොරකම් කළා. කවුද මගේ පර්ස් එක හොරකම් කළේ? හොරෙක්. හරි හරි. ඉතින් හරි මම කිය මේ වාක්‍ය මගේ පර්ස් එක හොරකම් කළේ කවුද කියලා මම දන්නවද? ඔයා හොරකම් කළාද? කවුද හොරකම් කළේ කියලා? හොරකම් කරපු කෙනා දන්නවද? හොරෙක් කිව්වා මම දන්නේ නැනේ කවුද හොරකම් කළේ කියලා. I don't know. අන්න ඒ වගේ වෙලාවට පාවිච්චි කරන මොන වාක්‍යද? පැසිව් වාක්‍ය. ඇයි ඒ? කරේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. අන්න පැසිව් වාක්‍ය පාවිච්චි කරන තැන් දෙකයි තියෙන්නේ. එකක් අපිට ඒක කියන්න අවශ්‍යතාවයක් නැහැ. මෙයා තමයි මේක කළේ කියලා කියන අවශ්‍යතාවයක් නැහැ. එහෙමත් නැත්නම් අපි ඒ කරපු කෙනා දන්නේ නැහැ. හරි thank you හංසික. වාක්‍ය දෙකක් තියෙනවා. right අම්මා බත්තු වෙනවා. right දාන්න මැසේජ් එකක් හැමෝම දාන්න. මොකක්ද දාන්නේ? ඇක්ටිව් වාක්‍ය පැසිව් වාක්‍ය මොකද්ද? දාන්න බලන්න. ඔයාලට දැම්ම හැකි මෙහෙම. මේක ඇක්ටිව් නම් මෙහෙම දාන්න A P නැත්නම් මේක පැසිව් නම් P A. එතකොට මේක දැම්ම හැකි AP කියලා දාන්න නැත්නම් PA කියලා දාන්න. මොකද්ද හරි එක? මොකද්ද ඇක්ටිව් වාක්‍ය පැසිව් එක මොකද්ද? දාන්න බලන්න මැසේජ් එක. අකුරු දෙකයි දාන්න තියෙන්නේ. මොකද්ද ඇක්ටිව් වාක්‍ය මොකද්ද පැසිව් වාක්‍ය? AP ද PA ද? ඇක්ටිව් නම් A අකුරු ගන්න, පැසිව් නම් P ගන්න. තමයි ඔක්කොම දාන්න please ඔක්කොම දාන්න. මොකද්ද ඇක්ටිව් වාක්‍ය? කරන කෙනෙක් ඉන්නවා නම් ඒක මොන වාක්‍යයක්ද? ඇක්ටිව් වාක්‍යයක්. කරන කෙනෙක් නැත්නම් ඒක මොන වාක්‍යයක්ද? පැසිව් වාක්‍යයක්. හැමෝම දාන්න ප්ලීස්. නැත්නම් මෙතනින් වාට අපිට යන්න බෑ. මේ ලොකු පාඩමක්. මේ පාඩමෙන් අපි අන්තිමේදී ඇක්ටිව් වාක්‍ය පැසිව් එකට එනවා. ඒකට එන්න නම් මේ ඔක්කොම දැනන් ඉන්න ඕන. right. okay ගොඩක් අය දානවා. හරි උත්තරේ. මේ වාක්‍ය මොන වාක්‍යයක්ද? ඇක්ටිව් වාක්‍යයක්. ඇක්ටිව් මේ වාක්‍ය පැසිව් වාක්‍යයක්. ඇයි මේක පැසිව් වෙන්නේ? ඇයි මේක ඇක්ටිව් වෙන්නේ? right මේ බලන්න. අම්මා බත් වෙනවා කිව්වොත් කරන කෙනෙක් ඉන්නවා. කවුද ඉන්නේ? අම්මා. right අම්මා කෙනෙක් ඉන්නවා. අම්මා බත් වෙනවා. ඒක මොන වාක්‍යයක්ද? ඇක්ටිව් වාක්‍යයක්. බත් වෙනවා අම්මා ඉන්නවද? උයන කෙනෙක් ඉන්නවද? නැහැ. එහෙනම් ඇක්ටිව් වාක්‍ය වල ඉන්නවල ඇක්ටිව් වාක්‍ය වල ඉන්නව ළමයි සබ්ජෙක්ට් එකක්. කරන කෙනෙක්. කරන කෙනාට තමයි අපි සබ්ජෙක්ට් කියන්නේ. සබ්ජෙක්ට් කියන්නේ කරන කෙනා. right මේ බලන්න. no right මේ බලන්න. මේක කරන කෙනෙක් ඉන්නවා. අපි ගන්නවා ඉංග්‍රීසි වලින් බත්තු වෙනවා. right එහෙනම් මේක මොන වාක්‍යයක්ද? අපි මේක ලියාගමු නේ. ඉන්න මං කියන්නම්. මේක අපි ලිව්වා. wait ඕනේ මේ දින්. ඔන්න බලන්න වාක්‍ය දිනනවා මේ බලන්න මේ. ඔන්න වාක්‍ය දිනනවා මෙතන. අම්මා හැමදාම බත් වෙනවා අහගන්නේ. ටික ලොකු කෑලකට එන්නේ. අම්මා හැමදාම බත් වෙනවා. මම ඔයාලට ලේසි ක්‍රමයක් කිව්වා ලෝකයේ තියෙන ඕනම සිංහල වාක්‍යයක් දිග වාක්‍යයක් කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි you can start at the beginning of the sentence වාක්‍ය මුලින් පටන් ගන්නවා.
මුල ඉන්නේ අම්මා ඒක මුලින්ම ලිව්වා. අපි යන වාක්‍ය අගට අග තියෙන්නේ හැමදාම නම් everyday sorry වාක්‍ය මුලින් පටන් ගත්ත මුල ඉන්නේ අම්මා ඒක මුලින් ලියනවා වාක්‍ය අගට යනවා උයනවා ඒක දෙවෙනියට ලියනවා අපි ඉන්නේ වාක්‍ය අගේ ඉඳන් මුලට එනවා බත් නම් rice හැමදාම නම් everyday ඔන්න අපි වාක්‍යයක් හදාගත්තා ඒ ක්‍රමයක් මම ඔයාලට කලින් කියලා තියෙනවා එහෙම අපි ඉගෙන ගත්තට ඉංග්‍රීසි වල අපිට එහෙම ක්‍රමයක් කියන්නේ අපිට උගන්වන්නේ subject verb object rest මෙන්න මේ ක්‍රමය තමයි අපිට කියන්නේ හරි බෝඩ් එකේ පා දැන් බලන්න අම්මා හැමදාම බත් වෙනවා කියන වාක්‍යය ඔයාට දැන් ඒක හදන්න පුළුවන්. ඒතර උයන කෙනා තමයි මේ සබ්ජෙක්ට් කියනමයි කරන කෙනා. කවුද ඒක කරන්නේ? verb එක කියන්නේ කරන දේ. මම ඔයාට ආදරේ. කවුද ආදරේ කරන්නේ මම. මම මොකද කරන්නේ? ආදරේ කියන්නේ මේ සබ්ජෙක්ට් verb object. මම ඔයාට ගැලපෙන්නේ නැහැ එහෙම කියන්නෙත් නැහැ. මම ඔයාට දැන් ආදරේ. ඒක හිතන්න මම දැන් ඔයාට ආදරේ. I love you now. එහෙම now එක දාන්නේ love එකත් එක්ක ඒකට වෙනම හේතුවක් තියෙනවා. නිකන් හිතන්නකෝ වාක්‍ය. I love you now. මම දැන් ඔයාට ආදරේ. එතකොට කවුද ආදරේ කරන්නේ මම. ඔන්න සබ්ජෙක්ට් එක තියෙනවා. ඊට පස්සේ ක්‍රියාපදේ දාන්න ඕනේ. මම ඔයාට ආදරේ. මම ඔයාට ආදරේ දැන් මම ඔයාට ආදරේ. ඒතර දෙවෙනියට කරන දේ කරන්නේ මොකද ආදරේ කියන්නේ. මම I love you. එහෙනම් දෙවෙනියට love ආදරේ. ඔන්න දෙවෙනි ක්‍රියාපදේ දානවා මේ I love කියන්නේ ආදරේ කරන ඔන්න දෙවෙනියට ක්‍රියාපදේ ඉන්නවා. ඊට පස්සේ මේ ඔබ්ජෙක්ට් එක ඔබ්ජෙක්ට් එක කියන්නේ ක්‍රියාවට ලක් වෙන කෙනා. ඒ කියන්නේ මම ආදරය කරන්නේ කාටද? for an example අම්මා මට බයිනවා. කවුද බයින්නේ? අම්මා. අම්මා කියන්නේ කවුද? සබ්ජෙක්ට් එක. අම්මා මොකද කරන්නේ? බයින් එක, verb එක. අම්මා කාටද බයින්නේ? මට. ඔබ්ජෙක්ට් එක. එහෙනම් මේ බලන්න මේ subject verb object මේ තියෙන subject එක, මේ තියෙන්නේ verb එක, මේ තියෙන object එක, මේ ඉතිරිය. right? මේ ඉතිරියට ඕන විදිහට ලියා ගන්න පුළුවන් මේ තියෙන rest එක. ඉතිරිය right හැබැයි පැසිව් වාක්‍යයේ අපිට තියෙන වචන දෙකයි මේක අපිට ගත්තොත් සබ්ජෙක්ට් ගත්ත හැකි මේක රෙස්ට් එක මේක ඔබ්ජෙක්ට් එක මේක verb එක දැන් බලන්න මේ වාක්‍යයේ බත් වෙනකොත් අපිට ඉතුරු වෙන්නේ මොකද්ද දෙකයි ඉතුරු වෙන්නේ එකක් තමයි ඔබ්ජෙක්ට් එක ඔන්න මම ඕවා අකුරු දාගත්තා ඊළඟ එක මොකද්ද උයනවා verb එක right පැහැදිලිව අහගන්න ඔයාගේ අද පැසිව් වොයිස් වල මේ ගොඩක් අය කියන්නේ පැසිව් වොයිස් සමහරව කියන්නේ ඔන්න අදින් ඒක පස්සේ ඉවරයි එහෙනම් මේක මම දානවා ඔබ්ජෙක්ට් එක මේක දානවා verb එක right මේ ටික තේරෙනවා නම් දාන්න මෙසේජ් එකක් මට percentage එකෙන් දාන්න 100 කොච්චරක් තේරෙනවද 100% 90% 75% 50% තේරුනේම නැත්නම් තේරුනේ නැස තාපාරක් කියදෙන බිඳුවයි දාන්න මෙසේජ් එක හැමෝම දාන්න please Dimansa, why are you laughing along? Could you please tell me? අපිටත් කියන්න. ඔක hina වෙන්නේ? ඔක hina වෙන්නේ? අපිටත් කියන්න. අපිත් එක්කත් බෙදා ගන්නකො hina වෙන එක. මොකද අපිටත් කියන්න hina වෙන්නේ. මොකෝ hina වෙන්නේ? mic එක unmute කරන්න Dimansa ගේ. මොකෝ Dimansa hina වෙන්නේ? Yes, you can unmute yourself. නිකන් මොකද hina වෙන්නේ? එහෙම නිකන් hina වෙනවද? එහෙම මිනිස්සු නිකන් hina වෙනවද? හේතුවක් තියෙද මොකක් හරි මොකද හේතුව? You should have a reason. මොකද හේතුව? නැත්නම් අපි හිතනවාට පිස්සු කියලා. ඒක දෙය නිකන් තනියම hina වෙනවනේ. අපි හිතනවා පිස්සු කියලා. මොකද හේතුව? yes ko මොකද හේතුව අපිටත් කියන්න අපිත් hina වෙමු right මම කොච්චර ලස්සන hinaවද තියෙන්නේ ඈ මොකද බලන්න කොච්චර ලස්සන hinaවක් තියෙන්නේ හැබැයි අපි හිතනවා නැත්තම් පිස්සු කියලා තනියම hina වෙනවනේ නෑ තනියම හරි කවන්නේ hina වෙනක හොඳයි අඬනවට වඩා හරි තේරිච්ච නැති අය ඉන්නවා මේක පුතේ කවුද සනුත්ති right message එක දාන්න පුතේ නම්බර් එකට මම බලන්නම් අපේ නම්බරේ message එක දාන්න right මම මෙහෙ පණ දාගෙන ගන්නනවා අර කිව්ව බක බක් ගාලා hina වෙනවා හරි ඊට ඇව්වම ඇයි හේතුව කියලා නිකන්
ඕකේ සුපර්. මේ බලන්න මේ. හරි. මේ බලන්න බත් උයනවා. දැන් වාක්‍යයක් තියෙනවා හේතුවක් තියෙනවා. ඒක අපිට කියන්නේ හොරෙන් ඉන්න එක. ඕකේ. බත් වෙනකොට අපිට තියෙන ඔබේ අපිට තියෙන වචන දෙකයි. මොකද්ද වචන දෙක? බත් නම් අපි ගන්නවා රයිස්. ඔන්න ඒක මම ලියාගත්තා. උයනවා නම් කුක් නේ. ඔන්න ඒ දෙක මම ලියාගත්තා. මෙච්චරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මෙච්චරයි. ඔන්න අහගන්න. ළමයි ඉංග්‍රීසි වල අපි ඇක්ටිව් වොයිස් වල බෙදා ගන්න ඕන තව පාරක් කියනවා අහගන්න. තේරිච්ච නැති අයට. ඇක්ටිව් වොයිස් වාක්‍ය හැදෙන්නේ ළමයි subject verb object. මෙන්න මේ තුනෙන්. හරිද? ඒතර වාක්‍යයක් තියෙනවා අම්මා බත් වෙනවා. හැමදාම කැල අයින් කරන්න. ඔන්න මම තව ලේසි ක්‍රමයක් කියන්න. please දැන් අම්මා බත් වෙනවා කියන එකෙන් අම්මා බත් උයනවා. අපි ඉංග්‍රීසි වලින් හදනවා වාක්‍ය මුලින් පටන් ගන්නවා මුල ඉන්නේ අම්මා අගට යනවා උයනවා නම් කුක් අම්මා එක්කෙනෙක් ඉඳලා S එකක් දානවා අගේ ඉඳන් මුලට එනවා බත් නම් රයිස්. ඒ වාක්‍ය හරි. හැබැයි පැසිව් වොයිස් නම් වචන දෙකයි ඉතුරු වෙන්නේ අපිට බත් උයනවා. දැන් බලන්න අපි ගත්තා බත් නම් මොනවද? රයිස් නේ. ඔන්න එක මම ලියා ගන්නවා රයිස්. උයනවා නම් මොකද්ද ගන්නෙ? කුක්. ඔන්න ඒකත් මම ලියා ගත්තා. රයිට්. රයිස් කුක් කියලා එහෙම කියන්නේ ඉංග්‍රීසි වල. එන ඉතුරු වෙන්නේ අපිට රයිස් කුක් විතරයි. ළමයි ඇක්ටිව් වොයිස් වාක්‍ය අපි ස්ට්‍රක්චර් එකක් ගන්නවා. ඒ තමයි subject verb object. මේ තුන එක ළඟ තියෙන්න ඕනේ මේ වාක්‍ය කරන කෙනා ඊට පස්සේ ක්‍රියාපදේ ඊට ඔබ්ජෙක්ට් එක. එහෙම හැම වෙලෙම තියෙනවා. අර අපි වාක්‍ය මුලින් පටන් අගට කියලා හදනවනේ. ඒ හැදුවමත් මේක එනවා මේ විදිහට subject verb object. අනිවාර්යෙන් මේක ඒ විදිහටම එනවා. මේ වාක්‍ය බලන්න අපි ඉතුරුලා තියෙන්නේ මොකද්ද? object එකයි verb එකයි. හැබැයි පැසිව් වොයිස් වල ළමයි ස්ට්‍රක්චර් එකක් දෙනවා. මේ ස්ට්‍රක්චර් එක තියෙන්න ඕනේ. object right object බෝඩ් එකේ ෂෙයා කරන්න. ලියන්න එපා අහන් ඉන්න. am is are object am is are ඊට පස්සේ ක්‍රියාපදේ right ඊට පස්සේ ක්‍රියාපදේ එහෙනම් අපි මැද්දට දානවා මොකක්ද දාන්නේ? ඔන්න object එක තියෙනවා am is are rice කියන්නේ ඒක වචනයක්. එහෙනම් අපි දානවා rice එක is. rice is cook. මෙතන එක තේරෙනවා ඔළුව නම් please ඔළුව නම් මේක තේරෙනවා? ඔළුවෙන් සිග්නල් එකක් දෙන්න පුතේ. right super නියමයි. හරි වැඩි ඔළුව හලන්න එපා බෙල්ල කැඩේ. හරි මේ බලන්න බෝඩ් එකේ බලන්න. ඉංග්‍රීසි වල මෙහෙම එකක් කියනවා. ඒක අපිට වෙනස් කරන්න බෑ. පැසිව් වොයිස් එකක් නම් ළමයි අනිවාර්යයෙන්ම ඔබ්ජෙක්ට් එකෙන් පටන් ගන්න ඕනේ. ක්‍රියාපදයට අනිවාර්යයෙන්ම ක්‍රියාපදේ past participle කරන්න ඕනේ. ක්‍රියාපදේ PP කරනවා. ඒ කියන්නේ එක්සාම්පල් එකක් යනවා go ගියා went ගිහිල්ලා gone. අපි ගන්න මේ තුන්වෙනි එක. right ඕනම ක්‍රියාපදයක කොටස් තුනක් තියෙනවා. මම ඒක දන්නේ නෑනේ. right අපිට පෙන්වන්න පුළුවන් නම් ඒක මම ඔයාලා දාන්න ළමයි ඔයගොල්ලන්ගේ group එකට දාන්නම් ක්‍රියාපද list එකක් දාන්නම්. ඒක ලේසි නැත්තම් දැන් පෙන්වන්න ඕන. බලමුද? wait a minute. ඕනම ක්‍රියාපදයක from එක තියෙනවා. right wait මේ බලන්න. ඕනම ක්‍රියාපදයකට take a look at here. මේ බලන්න. අපි ගමු common කියලා. right මේ බලන්න. photos. හරි බෝඩ් එක ෂෙයා කරන්න. right මේ බලන්න මේ ක්‍රියාපද ලිස්ට් එකක් මම ගත්තා වට පේනවා ඇති ඕනම ක්‍රියාපදයක right
take a look at මේ බලන්න මේ ඕනම ක්‍රියාපදයක කොටස් කීයක් තියෙනවද මේකේ වෙන එකක් තියෙන්නේ මෙදින් අපි ලේසියක් ගමු මේ බලන්න මේ what happened sorry මේ බලන්න මේක බලන්න ඕනම ක්‍රියාපදයක කොටස් කීයක් තියෙනවද තුනක් තියෙනවා can you see here right ඕනම ක්‍රියාපදයක කොටස් තුනක් තියෙනවා එකක් තමයි කරනවා do right මේ බලන්න කරනවා do කළා did කරලා අපි ගන්නවා past participle කොයි මේ oh my god oh supun right හරි ඔන්න දැන් ආවා sorry මේ බලන්න මේ ඕනම ක්‍රියාපදයක කොටස් තුනක් තියෙනවා ඒ තමයි කරනවා do කළා did කරලා done right මේ බලන්න අපි දන්නවා eat කනවා ate කෑවා eaten කාලා දෙනවා give දුන්නා gave දීලා given right යනවා go ගියා went ගිහිල්ලා gone right ඕනම ක්‍රියාපදයක කොටස් තුනක් තියෙනවා right see දකිනවා right so දැක්කා seen දැකලා එහෙනම් අපි ගන්නේ passive voice වල ගන්න ළමයි මෙන්න මේ තුන්වෙනි එක අපි ගන්නවා ඒකට ලේසි ක්‍රමයක් pp ක්‍රියාපදේ past participle කරනවා right okay එහෙනම් මේ බලන්න අපි ගන්නවා මෙතන කනවා නම් eat sorry කනවා නෙමෙයි මේ උයනවා නම් cook හරිද ඉව්වා cooked තුන්වෙනි එක අපි ගන්නවා cooked අකට ed දානවා right එහෙනම් මෙතන අපි ගන්න ක්‍රියාපදේ මොකද්ද ක්‍රියාපදේ ගන්නේ past participle එක එහෙනම් එන්නේ cook නෙමේ cooked හැබැයි මේක cooked ආවා කියලා මේ වාක්‍ය අතීතද මේක අතීත එකක් නෙමෙයි ඇයි ඒ right මේක නිකම්ම වාක්‍යයක් බත්තු වෙනවා හරි බෝඩ් එකේ පාපිට right මේ බලන්න example දාගන්න structure එකේ නම් structure එක ලියා ගන්න object එක මෙන්න මේ structure ලියලා ලස්සනට කොටු කරගන්න object am is are verb එක past participle and rest එක ගැන හිතන්න එපා rest කියන්නේ ඉතිරිය ඒක ඕන විදිහට ඔයාලා ලියා ගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ මෙන්න මේ තුන හරියට තියෙනවා නම් එච්චරයි right හදන්න බලන්න වාක්‍ය ටිකක් තියෙනවා right හදන්න බලන්න වාක්‍ය ටිකක් තියෙනවා තනියම try කරන්න වැරදුනට කමන්නේ වර්ධනවට බය වෙන්න එපා ඒක කරනවා so board එකේ share කරන්න කරනවා do කළා did කරලා done බලන්න මොන එකද ගන්නෙ සල්ලි දෙනවා සල්ලි නම් money ඒක නම් it දෙනවා නම් give දීලා gave sorry දුන්නා gave දීලා given බලන්න මොන එකද ගන්නෙ arrested කියන්නේ right arrest එක අත්අඩංගුවට ගන්නවා කියන එක ඒගොල්ලෝ නැත්නම් වුන් දෙකෙන් ඕන එකක් right arrest arrested arrested අත්අඩංගුවට ගන්නවා මේක අත්අඩංගුවට ගත්තා මේක ගෙන කොහොම තේරුමක් එනවා හැබැයි මේක passive voice නම් passive voice ඉඳලා අතීත වෙන්නේ හදන්න බන වාක්‍ය තුනක් තියෙනවා මොන passive voice ඔය තනියම හදන්නේ තේරුම් නැතත් කමක් නැහැ ආයි පාරක් කියා දෙනවා right රණු තෙනු තේරුණාද පුතේ ඔළුවේ සිග්නල් එකක් දෙන්න නියමයි හදන්න ස්ට්‍රක්චර් ලියන්න ලස්සනට මේ ලොකු පාඩම yes Tenuji are you done ඉවරද
හදන්න. Tenuji, are you in Indian? Why Indian? Tenuji. මම අහලා අගට G එන්නේ නම් මොනවද තියෙන්නේ? Tenuji, Babaji, Guruji. ඇතනජි වා ඉන්දියාවේද? වා ඉන්දියාවේ නිලියක්ද? ඈ? බාජි. right. අයියාජි, අක්කාජි අපිට G දාන්න පුළුවන් අගට. වන්. ලස්සන නමක්. හරි හදන්න. Sandaruji, are you done? ඉවරද? Sanduru, yes, Sanduru G. අපි අගට G දාලා දිනන් කියන්නේ. yes. Sandaruji, are you done? ඉවරද? අති අතිසික අපිට ඔළුවෙන් සිකලා දෙන්න. ඉවරයි නේ? yes. තිසරුජි are you done? ඉවරද? තිසරුජි අපි අද ඉඳන් G දාලා කියන්නේ මම අද ඉඳන් කතා කරද්දි හැම එකටම G. අර කොච්චර ලස්සන G කියන්නේ අයියටද මල්ලිද මට මතක නෑ මං හින්දි දන්නේ නෑනේ. සඳරු තිසරු are you ඉවරද? are you done? right එහෙනම් තිසරුජි කියන්න බලන්න පළවෙනි වාක්‍යය. ඒක කරනවා. right කියන්න පුතේ. It is dawn. Yes. මොකද වාක්‍යය? It is dawn. It is It is dawn. don't නෙමෙයි පුතේ done. මොකද? It is done. yes නියමයි done කියලා නේ කිව්වේ. මට වයසයි ළමයි නාකීනේ. ඒකයි මම don't වගේ ඇහුනේ sorry. yes නියමයි. තේරලා තියෙනවා ලස්සනට. It is done. ඒක කරනවා. එහෙනම් මේ done තියනවා කියන්නේ ඒක අතීත වාක්‍යයක්ද? නෑ. right. Your work is done. වාගේ වැඩේ කරනවා. right. no hurries right. හදිස්සි වෙන්න එපා. right. sorry. මැසේජ් දාන සුපුන්ජී කියලා. එහෙම කියන්නේ මට මං විහිළු කරනවා ඔයගොල්ලන්ට. හරිද? එහෙම සුපුන්ජී කියන එක ඇතයි ඒක තමයි. නම කැතයි. සල්ලි දෙනවා. හරි. කවුද අපේ නම? මේ තනුජී නෙමෙයි. තනුජී. right. කියන පුතේ සල්ලි දෙනවා. yes තනුජීගේ mic can mute කරන්න. are you done? ඉවරද? තනුජී නෙමෙයි තෙනුජී. තෙනුජී. කියන පුතේ දෙවෙනි වාක්‍ය කියන්න. please සල්ලි දෙනවා. yes හැදුනේද? හරි පුතේ කියන්න පුතේ. yes තෙනුජී කියන්න. සල්ලි දෙනවා. සල්ලි නම් money දෙනවා given right. gave given. yes මොකක්ද දෙන්නේ? වැරදුනා ගමන්නේ කියන්නේ. වර්ධින එක සාමාන්‍ය දෙයක්. මටත් වරදිනවා. right කියන්නේ. වැරදුනා ගමන්නේ. සල්ලි දෙනවා කො? ඇහෙන්නේ නැද්ද? මයික් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? කතා කරන්නේ නැද්ද එක්කෝ? මෙහෙමයි මේ. හරි. කවුද ඉන්නේ? තෙනුජි. ඇහෙන්නේ නැද්ද පුතේ? තෙනුජි උත්තරේ කිව්වා මං හිතන්නේ මේ. හරි. සිග්නල් කනෙක්ෂන් එක. හරි කියන්න පුතේ. ඕකේ කනෙක්ෂන් ප්‍රශ්නේ අපිට වෙන කෙනෙක් ගමු අපි. right. කවුද ඉන්නේ? පමුදු ජී right අප ජී කැලේ අපි අමතක කරමු දැන් පමුදි පුතේ කියන්නේ right සල්ලි දෙනවා ඒ මං කරන විහිළු ගණන් ගන්න එපා කවුරුත් මේ මගේ හැටි හරිද මේ මගේ හැටි right
සල්ලි දෙනවා? yes පමුදුජී කියන්න. ඇහෙන්නේ අපිට. yes මේ ප්‍රශ්නයක් දෙක අපිට පොඩ්ඩක් ඉන්න පුතේ. මොකද මේ සද්දයක් එනවා? right okay. හරි. කවුද පමුදි? sorry. මං කියන්න වාක්‍ය හරි. මේ බලන්න. මයි කටහඬ මට මෙහෙනවා sorry. හරි මේ බලන්න. සල්ලි දෙනවා. සල්ලි නම් money. අපි ද දාන්නේ සල්ලි වලට. සල්ලි නම් money. දෙනවා නම් give නෙමෙයි අපි ගන්න අර past parts වල given. එහෙනම් සල්ලි දෙනවා කියන්නේ money given නෙමෙයි money is given. passive voice මේ money is given. සල්ලි දෙනවා. ඔකට passive වාක්‍යයක් තියෙනවා. right මොකද්ද වාක්‍ය? they are arrested. ඒගොල්ලන්ව නැත්තම් ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා. right පළවෙනි එක it is done ඒක කරනවා. right money is given සල්ලි දෙනවා and also they are arrested ඒගොල්ලන්ව අත්අඩංගුවට ගන්නවා. right okay මේ බලන්න the lesson is explained. right the lesson is explained. right the lesson කියන්නේ පාඩම explain කරනවා කියන්නේ පැහැදිලි කරනවා මේ වන්නේ පාඩම මොනවා කරනවද explain. right is එකේ තේරුමක් නෑ මෙතන am is දානවා ඊයේ දාන්නේ passive වාක්‍ය structure එකක් තියෙනවා object am is verb එක pp හැබැයි මේ am is වල තේරුමක් ගන්න අපි නෑ. හැබැයි අපි am is දානවා මේ වань පාඩම මොනවා කරනවද the lesson is explained පාඩම පැහැදිලි කරනවා. මේවා නීති පනවනවා. right නීති නම් the laws. right පනවනවා නම් impose කියන්නේ පනවනවා. හැබැයි නිකම්ම the laws impose කියන්නේ the laws are imposed. තමන්නේ නීති පනවන්නේ රජයනේ. right එහෙනම් අපිට කියන්න අවශ්‍යතාවක් නැහැ මේ the laws are imposed. right වාක්‍ය තුනක් තියෙනවා. හදන්න මේ තුන හදන්න. right පළවෙනි වාක්‍ය බේක් කරනවා කියන ළමයි සිංහලුත් බේක්ම තමානේ. හරිද බේක් ඇත්ත නම් the truth ඇත්ත කියන්නේ the truth. හදන්න මේ දෙක ඇත්ත නම් the truth. හංගනවා hide හැංගුවා hid හංගලා hidden. right lies කියන්නේ බොරු. told කියන එක ගන්න අර tell එකෙන් tell told I told ම තමයි. right හදන්න වාක්‍ය තුනක් තියෙනවා. cake කියන්නේ cake එක the cake bake කරනවා කියන්නේ පුච්චනවා නෙමෙයි බේක්ම තමයිනේ. පස් සිංහල වචනේ cake එක bake කරනවා. තමයි කැම්මේ කොන්ක්‍රගින් yes පළවෙනි වාක්‍ය හදපු කෙනෙක් පොඩ්ඩක් අත උස්සන්න වර්ණිය පොඩ්ඩක්. yes ඩිලාන් පළවෙනි වාක්‍ය කියන්න බෑ නේද? ඔහොම කියන්නේ පළවෙනි වාක්‍ය මොකද්ද? කේක් එක බේක් කරා. sorry we can't hear. අපිට ඇහෙන්නේ. කේක් එක බේක් කරා සර්. කළාද කරනවද? කරනවා. කළා වෙන්නේ නැහැ නේද? ඒ මෙතන අතීත තිබ්බොත් මේක අතීතනේ. එහෙනම් කරා. කරාද කරනවද? ආයි පාරක් අහනවා මම.
කරා බේක් එක අන්න නියමයි. බේක් මොකද්ද උත්තරේ? බේක් එක කරා කරා වාක්‍යම කියන්න. බේක් එක කළා නෙමෙයි. මොකද්ද? කේක් එක කේක් එක බේක් කරා කරා. කරනවා නෙමෙයි නේද? අන්න. ඇම්මීසා තිබ්බට මේ අතීත කියලා තිබ්බට මේක පැසිව් වොයිස් එකක්. මේ ක්‍රියාපදයට අතීත දාන්නේ ක්‍රියාපදයට අතීත දාන්නේ ඒක නීතියක් පැසිව් වොයිස් වල. හැබැයි තේරුමක් නෑ. ඇයිස දාන්නේ? ඉතින් මම දන්නෙත් නෑ ඒකට හේතුව ඇයි කියලා. හැබැයි එහෙම තමයි පැසිව් වොයිස් වල ගන්නෙ. ඇම්මීස් වල තේරුමකුත් නෑ. ඒකයි ගොඩක් අය කියන්නේ පැසිව් වොයිස් අමාරුයි කියලා. තේරෙන්නේ නෑ කියලා. හරිද? එහෙනම් ක්‍රියාපදයට අතීත දාන්නේ නිකන්. හැබැයි ඒකට හේතුවක් නෑ. ඒකේ තේරුමක් නෑ. නිකම්ම ක්‍රියාපදේ තමයි. එහෙනම් කේක් එක බේක් කරනවද උත්තරේ? බේක් එක කළාද? ආයි පාරක් කියන්න. කො? yes මොකක්ද දෙන්නේ? කේක් එක බේක් කරා තව කේක් පාරක් එක බේක් කරනවා දෙකයිනේ තියෙන්නේ. හරිද? දෙකයිනේ තියෙන්නේ. දෙකේ එකක්නේ කියන්න ඕනේ. හරිද? මේ ඔන්න තව පාරක් කරනවා. එකපාරින් කියන්න ඕනේ. හරි ඔන්න එකපාරින් කියන්න ඕනේ. පැසිව් වොයිස් වල ක්‍රියාපදයට අතීත දාන්න ඕනේ, අර අතීත කරන්න ඕනේ, පාස් පාර්ටිසිපල් කරන්න ඕනේ. ඒ කරන්නේ ළමයි ක්‍රියාපදෙ මේ පනවනකොට පැනෙව්වා එහෙම ගන්නෑ. ඇයි ගන්න නැත්තේ? ඒකයි පැසිව් වොයිස් වල නීතියක්. මොකද්ද නීතිය? අර ඔබ්ජෙක්ට් එකයි am ඉස්සා දානවා ක්‍රියාපදයට pp පාස් පාර්ටිසිපල් උත් කරනවා. හැබැයි මේ am ඉස්සා දාන හේතුවකුත් නැහැ. ක්‍රියාපදයට අර පාස් පාර්ටිසිපල් කරන හේතුවකුත් නැහැ. එහෙනම් නිකම්ම ක්‍රියාපදයක් තමයි තියෙන්න ඕනේ. එහෙම තේරුමක් තමයි එන්නේ. හැබැයි ඒක ලියද්දි අපි මේ ලියද්දි සහ කියද්දි අපි ඒක අතීත කාල කරනවා. හැබැයි එහෙම තේරුමක් එන්නේ නැහැ. මේ නීති පනවනවකුත් අපි ගන්නේ the laws are imposed කියන්නේ පනවනවා. හැබැයි පනවනවනේ මේ ගන්න imposed පැනෙව්වා. right අර ed දානවා. හැබැයි තේරුම ඇත්තම තේරුම නීති පනවනවා. right ඒ වගේම හරි දැන් කියන්නේ එහෙනම් the cake is baked කියන එකේ තේරුම එකපාරින් කියන්න ඕනේ පනවනවද පැනෙව්වද? මයික් අන්මියුට් කරන්න. පැනෙව්වා අන්න ඔය තියෙන්නේ ෂුවර්ද? ඔව් සර් දැන් මම මෙච්චර කිව්වා ක්‍රියාපදයේ අතීත දැම්මට එහෙම අතීත තේරුමක් නැහැ කියලා. එහෙනම් ක්‍රියාපදේ මොකක්ද දෙන්නේ? පනවනව නෙමේ. මොකද උත්තරේ? පැනෙව්වා පැනෙව්වද? ඒක තව පැනෙව්වද පනවනවද? පනවනවා ෂුවර්ද? ෂුවර්ද? හා සර් හා නෙමෙයි බං ෂුවර් හා. සෝරි. ෂුවර්ද? ෂුවර්. ෂුවර් බොරු කියන්න එපා. හරි. දෙකයි. ඔන්න Sure. එකපාර. එහෙනම් උත්තරේ පැනෙව්වනේ. පැනෙව්වනේ. ඔව් සර් පනවනවා නෑ නෑ මම බොරුවක් කරේ පොඩි අපි ඇක්ට් එකක් දැම්මේ. ඔයා උත්තරේ හරියට කිව්වා පනවනවා තමයි. හරිද? පනවනවා තමයි. මම කියන එක අදාළ නෑ. ඔයා උත්තරේ හරි සර් මේක තමයි උත්තරේ. නෑනේ සර් කියන එක වැරදිනේ. අන්න එහෙම කියන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්. නියමයි. යා උත්තරේ කිව්වා හරි උත්තරේ. කේක් එක පැනෙව්වා නෙමෙයි මොකක් කළාද? බේක් කරනවා කරනවා. very good. කේක් එක නියමයි. බේක් කරනවා yes නියමයි. කේක් එක බේක් කරනවා. හරි. ඕකේ. අන්න එතකොට තමයි තේරෙන්නේ. හරිද? right. ඊළඟ වාක්‍යය ඇත්ත හංගනවා. කාටද කියන්න පුළුවන්? මේ ගෑල්ලමෙට දෙමු. මොකද ගෑල්ලම හැම වෙලේම කරන එකක් තමයි. මොකද ගන්නෙ? right. සිතෙව් right. සිතෙවුනි right. ඇත්ත හංගනවා. සිතුනි කියන්න බලන්න. The truth is hidden. The truth is hidden. The hide the මොකද එන්නේ? Hidden. hidden. හරිද උත්තරේ? ෂුවර්ද? No, sir. බොරු කියන්න එපා. ඇත්තටම ෂුවර්ද? හරි හරි. මේකනේ උනේ මට දෙපැත්තම ආරුණානේ. දැන් කේක් එක බේක් කරනවා කියන වාක්‍ය කොල්ලෙක් හදන එක නෙවෙයි කෙල්ලෙක්ගේ වාක්‍යයක්. කේක් එක බේක් කරන්නයි. ඒතර ඔය අරදිනවා තමයි. හැබැයි මේ වාක්‍ය ගෑල්ලම එක ඇත්තටම කිව්වේ ඇත්ත හංගනවා. ගෑල්ලම හැම වෙලේම ගන්නේ බොරු කරන එකනේ. බොරු කියන එකනේ. බොයිස්ලා එහෙම නෙමෙයි.
හරි sorry එහෙම එකක් නෑ. right එහෙනම් මේ හරි නියමයි වාක්‍ය ලස්සනට කිව්වා. The truth is hidden. තේරලා තියෙනවා හොඳයි. අන්තිම වාක්‍ය. අපි බොයි කෙනෙක් දෙමු. අපිට ඉන්නවා මායා දුන්න. රේස් කියන්න පුතේ. මායා දුන්න lies are told. මොකක්ද තේරුම? බොරු කියනවා කවුද කියන්නේ? නෑමයි. කවුද බොරු කියන්නේ? නෑ. කවුද කියන්නේ? නංගි බරුව වෙන්නවා. හරි ඕකේ. right. මේ බොරු කියනවා. right. නියමයි. ඔක්කොම හොඳයි ඈ. මෙතන දැන් කතා කරපු ඔක්කොම හරි උත්තර ටික කිව්වා. එහෙනම් මේ බොරු කියනවා lies are told. right. ඔන්න අහගන්න. දැන් මේ passive voice වල මෙහෙම දෙයක් කරනවා. passive voice වල මෙහෙම එකක් කරනවා මේ බලන්න. in passive voice we add subject with by at the end because it is less important. මයින් අහන්න එපා ඇයි සර් එහෙම කරන්න කියලා. passive voice වල ගන්නවා මෙන්න මෙහෙම එකක්. මම වාක්‍යයක් මෙහෙන් ගන්න. දැන් බත්තු වෙනවා කියන වාක්‍ය දන්නවනේ අපි. බත්තු වෙනවා නම් අපි දන්නවා දැන් ඒක. බත්තු වෙනවා අපි ගත්තා rice. ඔන්න අපි එක හැදුවා rice is cooked. මේ passive voice වල නීතියක් තියෙනවා ළමයි. වාක්‍ය කරන කෙනා right by දාලා වාක්‍ය අගට දානවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම බත්තු වෙනවා අම්මා විසින්. right what හිතෙන්න පුළුවන් right right what හිතෙන්න පුළුවන් මොන විකාරයක්ද සර් ඔය කියන්නේ. ඉතින් අම්මා බත්තු වෙනවා කියන වාක්‍ය නෝ කියන්නේ. එහෙම හිතෙන්න පුළුවන්. ඒක හරි. මේ ඉංග්‍රීසි වල පාවිච්චි කරන එකක්. ඇයි ඒක එන විකාරයන්නේ සර් බත්තු වෙනවා mother cooks rice කියවන ඉවරනේ. ඇයි ඕක ආයි වෙන විදිහකට කියන්නේ? මේ passive voice ළමයි. passive voice වල මෙහෙම ක්‍රමයක් තියෙනවා. එන විකාරයක්, එන පිස්සුවක් but we have nothing to do. ඒත් කරන්න දෙයක් නෑ අපිට. බත්තු වෙනවා අම්මා විසින්. වාක්‍යයකට දානවා විසින් කියලා. මේ බලන්න මේ බත්තු වෙනවා අම්මා විසින් අපි ගන්නවා rice is cooked. හැබැයි කෙනා වාක්‍යයකට දානවා මොකක් එක්කද? by එක්ක. rice is cooked by mother. ඇයි ඒකට හේතුව මොකද්ද සර්? හේතුවක් මම දන්නෙත් නෑ. ඒකයි less important හින්දා ඒක කිසි ඒ කියන්නේ ඒකට වැදගත්කම අඩු හින්දා වෙන්නත් පුළුවන් සමහර අවස්ථාවල කෙනා වාක්‍ය අගට දානවා. right? කෙනා වාක්‍යයට දානවා මේ rice is cooked by mother. දැන් example එකක් මම ඒක කරනවා නම් I do it. මම ඒක කරනවා. මම කියනවා ඒක කරනවා අපි ගත්තා it is done. ඒක කරනවා මම ගන්නවා මේ ඒක කරනවා මා විසින් it is done by අර වාක්‍යයකට I එනකොට ඒක me වෙනවා by me. it is done by me. ඒක කරනවා මං විසින් it's done by me. right? හේතුව මම දන්නෙත් නෑ. එමෙ හේතුවක් නෑ. හැබැයි passive voice වල කරන කෙනාව අපි වාක්‍ය අගට දානවා මොකක් එක්කද? with by and subject. තේරුණාද? right. එහෙනම් ලියා ගන්න. මෙන්න මේක. අපි සිංහල ලියමු right? මැසේජ් එක මට මිස් වුණා පුතේ. ආයි දාන්න මැසේජ් එක. පුතේ ලියා ගන්න සිංහලෙන් ලියා ගන්න. ඉංග්‍රීසි වල ලියන්නේ ඉංග්‍රීසි වල ලියා ගන්න. සිංහල ලියා ගන්න මෙහෙම. passive වාක්‍ය රටාවේදී පොඩි කොටුවට ලියා ගන්න මේක. right? ඉස්සලා මේක ලියා ගන්න ඉස්සලා මේ කොටු කරගන්න. මෙන්න මේව දාගන්න. යට ලියා ගන්න passive වාක්‍ය රටාවේදී passive වාක්‍ය රටාවේදී වාක්‍ය කරන්නා වරණත subject වාක්‍ය කරන්නා within inviters by යොදා වාක්‍ය අගට යෙදේ. that's it. ඔච්චරයි. කවුද සර් මේක හදලා තියෙන්නේ? මොලේ අවුල් වෙච්ච කෙනෙක්ද?
passive voice ද පොඩි එහෙම එකක් තියෙන්න පුළුවන් මොකද වාක්‍යයකට දානවා ගෙනා by දාලා දැන් ඒක ඇල නැත්තම් එහෙම අපිට එකයි ඉගෙන ගන්න තියෙන්නේ active voice එක විතරයි මේ ගොඩක් අය passive voice සමහරු කියන්නේ මෙන්න මේ හේතුවෙන් තමයි පොද passive voice කියන්නේ ගොඩක් අය පැටලෙන්නේ ඔන්න ඔය හේතුව නිසා right okay passive voice right passive වාක්‍ය රටාවේදී by යොදා right වාක්‍ය කරන්න subject එක by යොදා වාක්‍ය අගට යෙදේ right example එකක් තියෙනවා බත්තු වෙනවා අම්මා විසින් අපි ගත්තා rice is cooked කෙනා දානවා අගට by අම්මා විසින් by mother right the letter is written by me හදන්න බලන්න වාක්‍ය දෙකක් තියෙනවා written කියන්නේ ලියනවා කියන එක තමයි ලියනවා write කියන එකනේ write කියන්නේ ලියනවා wrote and written right by me කියන්නේ මා විසින් by me කියන්නේ මා විසින් letter කියන්නේ ලියුම right invitation කියන්නේ ආරාධනා පත්‍රය right ආරාධනාව the invitation ආරාධනා පත්‍ර right invitations කියන්නේ ආරාධනා කියන එතන මෙතන s එකක් දාගමු අපි invitations ආරාධනාවන් send කියන්නේ send යවුවා නැත්නම් කරා කියන එක right දිග වාක්‍යයක් මේක හදන්නකො මේක හදන්න උඩ එක ලියා ගන්න මේක හදන්න මම යට එක මම හදන්න අපි දෙන්න හදමු අපි දෙකවල එකට හදමු the letter is written by me මොකක්ද තේරුම the letter is written by me පළවෙනි එක බත් වෙනවා අම්මා විසින් rice is cooked දැන් අපිට ළමයි මේක active වාක්‍ය දෙනවා passive කරන්න හරිද ඒ passive කරද්දි මෙන්න මේ ක්‍රමය තමයි කරන්න ඕනේ ඒ කරන්න මම ලේසි ක්‍රමයක් තියෙනවා මම ඒක කියන්නම් ඈ හරිද මේ active වාක්‍ය passive කරන ලේසි ක්‍රමයක් තියෙනවා ඒක passive කළාම මෙන්න මේ උත්තරේ එන්න ඕනේ mother cooks rice කියන එක ඒක ගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා මම කියන්නම් right දෙවෙනි වාක්‍ය බලන්න the letter is written by me ලියුම ලියනවා මා විසින් මම ලියුමක් කියනවා කියලා තමයි කියන්නේ right I write the letter ඒකම කියනවා passive voice එකේ the letter is written by me දැන් ගොඩක් රට පත්‍ර වල එහෙම අපිට හම්බෙන්නේ මෙන්න මේ වගේ වාක්‍ය passive තමයි ගොඩක් කියන්නේ right the invitations මෙතන s එකක් තියෙනවා the invitations are sent before the event by the organizer the invitations කියන්නේ ආරාධනා කළා right ආරාධනා කළා before the event උත්සවයට කලින් right මේක අර වාක්‍ය මුලින් පටන් අගට යන්නේ එහෙම ක්‍රමයක් නෑ ළමයි මේ passive voice වල විතරක් මුලින් පටන් අගට යන ක්‍රමයක් නෑ ඒකේ තියෙන්නේ right අන්න subject verb object වෙනුවට අපි පාවිච්චි කරනවා object am is එක්ක verb එක pp එන මේ උත්සවය right උත්සවයට කලින් ලියාගන්න උත්සවයට කලින් ආරාධනා කරනවා before the by the organizer සංවිධායක විසින් සංවිධායකවරයා විසින් right invitations are sent
ආරාධනාවන් කරනවා before the event උත්සවයට කලින් ආරාධනාවන් කරනවා by the organizer සංවිධායකයා විසින් ලියගන්න ඔන්න අපි active voice passive එකේ එක කොටසක් අපි ඉවර කළා පැයක් එක දිගට ලියනවනේ අපි සින්දුවක් අහමුද මොකක් කරේ අපි ළමයි ආස සින්දුවක් කියන්නේ කාටුන් එකක් බලමුකෝ අපි අර ලස්සන සර් එක්සෑම් එකේ ලෙටර්ස් එනවද රයිට් hina එන එකක් බලමුකෝ හරි අපි බලමු මේ ලස්සන මූවි එකක් අපි ඉස්සෙල්ලා wait a minute විනාඩියක් අරන් අපි මොනවා හරි බලලා ලස්සන yes right අපි බලමු නෑනේ අපි මොකද්ද බලන්නේ තමයි කියනවා කැමතියක් කියන්නේ hina යන එකක් මම තෝරගන්න බැරුණා sorry විනාඩි දෙකක් කරන් අපි එකක් බලලා අපි ආයන් අපි ඊළඟට දැන් එක දිගට වා ලියනේ හින්දා අපි බලමු මේ nothing is coming to my mind baby and man as I can remember right man and baby man versus baby wait a minute right අපි මැද්දෙන් බලන්නේ යක් ඈ මේක ළමයි මෙහෙම එන්නේ මම පොඩ්ඩක් කියන්නම් විනාඩි oh no හරි මේකේ තියෙන්නේ මෙහෙම එකක් තියෙන්නේ මේ මිස්ටර් බීන් ඉන්නේ ඒතකොට එයාට ළමෙක් හම්බෙන්නේ නැහැ හරිද එයාට මේ වෙනම හම්බ වෙනවා ළමෙක් hina වෙන්නේ බෑ එහෙම මට වැරදුනා වේ එයාට හම්බ වෙනවා ළමයි මේ කොහෙන් ළමෙක් තියලා යනවා කොහමද එයා තමයි ළමයාව හම්බෙන්නේ කම යට ඒ තමයි ළමයා හම්බෙන්නේ හරිද එතකොට ඉතින් ඒ ළමයා අරගෙන හරිද එහෙම ළමයා හම්බෙන එහෙම එකක් නෙමෙයි ඒ ළමයාව අරගෙන මේ එයා අයිතිකාරය දෙන්න බලනවා ඒත් අයිතිකාරයෙක් නැහැ හැබැයි එයා ගෙදරකට යනවා ඒ ගෙදර එයාට වැඩකාරයෙක් විදිහට ඒ ගේ බලා ගන්න දෙන ගෙදර කට්ටිය යනකම් ඒතකොට එයා මේ ළමයාව දෙන්න හදනවා ළමයි ගන්න තැනකට එක ඕගනයිසේෂන් එකකට ඒ වගේ කතාවක් කියන්නේ බලන්න මේ ඒක තේරෙනවා මෙතනද විනාඩි දෙකක් කරන් බලලා අපි යන් ඊට පස්සේ විනාඩි 3ක් දෙමු
afternoon, Mrs. Schwarzenbach. time is going fast. අපි පස්සේ බලමු දවසක් අරගෙන මේ බලමු මූවි එකක්ම බලමු මේ මේක අර hina යන කැලේද මේ කැලේ මට හොයාගන්න බැරුණා sorry. okay. වෙන දවස් බලමු මේ. right. අපි නැවතුනේ මෙතනින්. තමයි මේ ඔන්න අපි යනවා නෙගටිව් ෆෝම් එකට right එකට ගැට්ටිය. අපි වාක්‍යයක් ගත්තා බත් වෙනවා කියන එක දැන් එන්න මේකට එන්න. right දැන් එන්න මේකට මේ දැන් මූවි එක ඇති එක මැද්දෙන් පෙන්වෙත් ඔයාලට. මට හරි ලෝබයි ඔයගොල්ලෝ වෙලාව ටයිම් එක මේ අර මූවි එකක් බලන්න ලොකු වෙලාවක් දෙන එක නැත්තම් ලොකු වෙලාවක් කරන් වෙන වෙලාවක බලන්න තිබ්බා මේ ක්ලාස් එකේ දැන් උගන්වන්න එපා. මේ උගන්වන වෙලාවෙන් පෙන්වන්නේ. ඒකයි මේ පොඩි වෙලාවක් පෙන්වන්නේ. අපි දවසක් අරගෙන ඔයාලට පැහැදිලිව පේනවා අපි දවසක් අරගෙන එක මූවි එකක්ම බලමු. ඒක කාටුන් එකක් වෙන්න පුළුවන් රයිට් නැත්තම් මොකක් හරි ඔයාලා කැමති එකක් අපිට එහෙම දවසක් කරන් බලන්න පුළුවන් ඈ. අපි රෙඩි කරන්නම් එහෙම ඔයගොල්ලෝ කැමතිද වැඩේට? ඔයාලා කැමති මූවි එකක් නමක් කියන්න අපි බලමු ඒක. මේ බලන්න මේ බත්තු වෙනවා කියලා තියෙනවා. බත්තු වෙනවා නම් අපි දන්නවා වාක්‍ය හදන විදිහ බත් නම් රයිස් ස්ට්‍රක්චර් එකක් ගත්තා මොකද්ද ස්ට්‍රක්චර් එක? මේකේ ස්ට්‍රක්චර් එක අපි ගත්තා පැසිව් වොයිස් එකේ ස්ට්‍රක්චර් එක තමයි ඔබ්ජෙක්ට් ඇම්මීසා එක අපි මොකද්ද දාන්නේ මේ ක්‍රියාපදේ පාස් පාර්ටිසිපල් කරනවා. ඔන්න ස්ට්‍රක්චර් එක. right මේකනේ ස්ට්‍රක්චර් එක. මෙතන ස්ට්‍රක්චර් එක. right දැන් වාක්‍ය ගන්නවා බත් නම් රයිස් එහෙනම් අපි ඇම්මීසා ගන්නවා හැබැයි තේරුමක් නැහැ rice is උයනවා නම් cooked එහෙනම් වාක්‍ය මොකද්ද බත් උයනවා අපි ගත්ත rice is cooked when you want to talk a negative form of passive voice අපි negative form එක කියද්දි passive voice වලින් මේ බලන්න මේ බත් උයන්නේ නැහැ අර පොඩි චූටි දෙයක් කරන්න තියෙන්නේ මට කියන්න කොහොමද මේක හැදෙන්නේ passive voice වල කොහොමත් වාක්‍ය මුල object ඒක වෙනස් වෙන්නේ නැහැ ක්‍රියාපදයේ වෙනස් වෙන්නේ අනිවාර්යයෙන්ම එක past participle මේ දෙක වෙනස් වෙන්නේ නැහැ ඒක ඉංග්‍රීසි වල තියෙන නීතියක් ඒ වෙනස් වෙන්නේ නැහැ ඒක හේත් නීතියක් එහෙනම් මොකද්ද වෙන්නේ මෙතන මොකද්ද වෙලා තියෙන්නේ right මොකද්ද අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් ටික right මේ බලන්න බත්තු යන්නේ නැහැ කිව්වොත් චූටි දෙයයි කරන්න තියෙන්නේ what negative form එක කියන්න ඕන නම් අපි ගත්තේ ඇම්මීසානේ right මොකද්ද වෙන්නේ හිතන්න බලන්න just think and say අපි මේකට not එකක් දානවා එන වාක්‍ය බලන්න මම බත්තු යන්නේ sorry බත්තු යන්නේ මම බත්තු යන්නේ බත්තු යන්නේ බත් නම් rice හැබැයි passive voice එකක් අපි is am දානවා is am එක අපි කරන්නේ not එකක් දාන එක විතරයි වෙන මුකුත් වෙනස් කරන්නේ නැහැ මේ බලන්න වෙන මුකුත් වෙනස් කරන්නේ අපි අර ඇම්මීසා තියෙන තැනට අපි not එකක් දැම්මා right එහෙනම් අපි ස්ට්‍රක්චර් එකක් ගන්නවා object ඇම්මීසා not verb එක pp ඒක වෙනස් වෙන්නේ නැහැ right examples වගේක් තියෙනවා right පොත් කියවන්නේ නැහැ right පළවෙනි එක විතරක් මම හදන්නම් මේ බලන්න පොත් කියවන්න sorry පොත කියවන්නේ නැහැ right පොත නම් the book කියවන්නේ නැහැ කියලානේ කියන්නේ එහෙනම් කියවනවා කිව්වත් read එකේ past participle readම තමයි read readම තමයි එහෙනම් අපි කියනවා the book is right කියවන්නේ නැහැ කියවනවා read එහෙනම් අපි කියනවා the book is not right read මෙතන read එක කියන්නේ read කියලා the book is not read පොත කියවන්නේ right හදන්න වාක්‍ය තුනක් තියෙනවා මේ ස්ට්‍රක්චර් එක ලියා ගන්න කොටු කරගන්න දාගන්න topic එක negative form sorry දාන්න topic එක මම මෙතන ලියන්න board එක share කරන්න negative form right negative form එක දාගන්න වාක්‍ය තුනක් තියෙනවා හදන්න right එහෙනම් අපි චූටි දේ වෙනස් කරන්නේ මොකද්ද වෙනස් කරන්නේ අර ඇම්මීසා තියෙන එක not එකක් දාන එක විතරයි කරන්නේ වෙන මුකුත් වෙනස් කරන්නේ නැහැ right වෙන මුකුත් අපි වෙනස් කරන්නේ අර ඇම්මීසා තියෙන තැනට not එකක් දාන එක විතරයි
right හදන්න මම චූටි දෙයක් කරන්නේ මේ නොට් එකක් දානවා right පළවෙනි එක ඒක කරන්නේ හදන්න next medicine කියන්නේ බෙහෙත් නැත්නම් ඖෂධ බෙහෙත් කියලා ගන්න බෙහෙත් isn't right prescribe කියන ළමයි නියම කරනවා right නියම කරනවා by the doctor වා දන්නවා කොහොමද එන්නේ කියලා my car is not wash කියන හොදනවා every day කියන හැමදාම right හදන්න වාක්‍ය තුනයි you can do this easy වාට මේව තමයි ඉවරන දාන hard එකක් මේ passive voice කියන්නේ ලොකු පාඩමක් ඒක ඔයා දන්නවා passive voice කොච්චර ලොකුද කියලා අහස තරම් ලොකුයි right එහෙම අහස තරම් ලොකු නෑ නේද අපි දවසක් අරගෙන බලමු මූවි එකක්. ඔයාලා කැමති මූවි එකක් කියන නමක්? ඔයාලා කැමති මූවි එකක් තියෙනවා නැත්නම් මම එකක් පෙන්නන්න දවසක් අරගෙන අපි පැය දෙකක් එකමාරක් විතර ළමයි කැමරා ඔන් කරගන්න please කැමරා ඔන් කරගන්න right වෙතුම්යා මට කියන්න පළවෙනි වාක්‍යය ඒක කරන්නේ yes කියන්න පුතේ yes වෙතුම්යා මයික් එක අන්මියුට් කරන්න පුතේ no you did not mute try again බැරිද okay we'll see තා පාරක් බලන්න බැරිද හරි අපි ඊළඟ දවසේ try එකක් දෙමු එහෙනම් මට කියන්න සඳරු කලින් කිව්වද මට මතක නෑ සඳරු කිව්වේ නෑනේ right සඳරු කියන වාක්‍ය ඒක කරන්නේ සඳරුගේ මයික් එක අන්මියුට් කරන්න සඳරුගෙත් බෑද right බලන්න පුතේ the not අනේ සඳරු නෙමෙයි ඔයා ඉස්සලා කිව්වා නේද සඳරු ඔය සඳරු කිව්වා නේද මට කතාලා නේ ඉස්සලා හරි ඔයත් එක කො සඳරු අනුහස් කො අපිට එන්න බැරි සඳරු බන් හරි ඕකේ ඒක කරන්නේ කිව්වොත් මේ බන් ඒක කරන්නේ හරි මං හදන්න ඔන්න ඒක කරන්නේ ඒක කරනවා නම් it is done නේ ඒක කරන්නේ අපි ගන්නවා it is not done ඒක කරන්නේ නේ next one the medicine isn't right prescribe කරනවා කියන ළමයි මේ නියම කරනවා right prescribe කියන්නේ නියම කරන්නේ right the medicine isn't right prescribed by the doctor prescription එකක් කියන්නේ අර නියම කරපුවාට තියෙන බෙහෙත් තුණ්ඩුවනේ prescription එක මේ බලන්න බෙහෙත් නියම කරන්නේ නේ බෙහෙත් නියම කරන්නේ නේ right doctor විසින් නැත්නම් වෛද්‍යවරයා විසින් right my car is not washed every day my car is not washed
මගේ කාර් එක හොදන්නේ නේ. right මගේ කාර් එක හොදන්නේ නේ every day හැමදාම. එන අරකම තමයි මොකක්ද වෙලා තියෙන චූටි දෙයයි not එකක් දානවා. right දාන්න මැසේජ් එකක් මට හැමෝම මේක තේරුණා නම් දාන්න hard එකක්. තේරුනේ නැත්තම් දාන්න sad mood එකක් please කරුණාකරලා දැන් දාන්න. නැත්තම් මේක ඉස්සරහට යන්න බෑ. මේ පාඩම තේරුණා නම් මෙතෙන්ට ගන්න තේරුණා නම් අමාරුයි තමයි ඈ. මේක ඇත්තටම අමාරුයි. හැබැයි තේරුණාද කියන්න? මේක ප්‍රැක්ටිස් කරනකොට නිකම්ම ලේසි වෙනවා. right තේරුණාද? right hard එකක් දාන්න ඔක්කොම. තේරුණා නම් දෙන්නෙක් ඉන්නවා තේරිච්ච නැති. අනිත් ඔක්කොම තේරුණාද? just 3 දෙනයි. වෙන මූණ වල දාන්න එපා. මට හොයාගන්න බෑනේ. right ඔක්කොම තේරෙන right. එහෙනම් දැන් බලමු ඔයාට right if you have a language literacy ඔයාට මාධ්‍ය මේ language literacy මේ ඔයාට භාෂා සාක්ෂරතාවයේ තියෙනවා නම් ඔයාට පුළුවන් මේ වාක්‍ය හදන්න මම කියන්න කලින් බලමු කී දෙනෙක් ඉන්නවද කියලා වැඩෝ ඉන්නවද කියලා. බත් උයනවා කියන එක දැන් දන්නවා. rice is cooked. right මට කියන්න බත් උයනවද ප්‍රශ්නයක් ඇහුවොත් දැන් එකම වාක්‍ය ගත්තේ ඇයි මං? දැන් මම ගුරුවරගේ පාට් එකත් ඔයාට කියනවා. එකම වාක්‍ය ගත්තම වෙනස් වෙන තැන ඔයාට තේරෙනවා. ඒකයි අපි එකම වාක්‍ය ගන්න. බත් උයනවා නම් rice is cooked. think and say if you want to make a question what do you do? right? මොකද කරන්නේ මේ? බත් උයනවද ප්‍රශ්නයක් අහන්නේ මොකද්ද කරන්නේ? දාන්න මැසේජ් එකක් දාන්න කෙනෙක් අතුස්සන් බලමු කී දෙනෙක්ට පුළුවන්ද කියලා. මොකද්ද කරන්නේ? ප්‍රශ්නයක් ඇහුවොත් හිතන්න. yes. yes Benuri. මොකද කරන්නේ පුතේ? Benuri. Is rice cooked? yes මොකද කරන්නේ? අපි ප්‍රශ්නයක් ඇහුවොත් මොකද කරන්නේ? yes Benuri mic can mute කරන්න. yes. කියන්න පුතේ. ප්‍රශ්නයක් ඇහුවොත් මොකද කරන්නේ? Is එක ඉස්සරහට දානවා. sure. right මේ බලන්න. yes. ඔව් sure. අන්න නියම යන්නේම sure නම් sure කියන්න ඕනේ. right අන්න. අපි ඇම්මිස්සා වාක්‍ය මුලට ගේනවා. එච්චරයි ළමයි වෙන මුකුත් කරන්නේ. right අපි වාක්‍ය මුලට ගේනවා ඇම්මිස්සා. එන මේ බලන්න බත් උයනවද? අපි අහනවා is rice cooked? බත් උයනවද ප්‍රශ්නයක් ඇහුවොත් is ඇම්මා මුලට ගේනවා. right එච්චරයි. is ඇම්මා මුලට ගේනවා. rice is cooked. එහෙනම් දාගන්න ස්ට්‍රක්චර් එක am is a object verb past participle but question. right. මේ ගේ කියන්නේ ළමයි මේ හරි මේ බලන්න මේ ගේ අස් කරනවා දැම මේ ගේ කියන්නේ නිවස ඈ. හරිද? මේ නිවස කියලා තියෙන්නේ නැත්නම් වැරදියට හිතන්න එපා. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ගේ අස් කරනවද? එහෙම එකක් නෙමෙයි ඈ. මොකද hina වෙන්නේ බොයිස්ලා? කැලමයි නම් ඒක කමන්නේ නැහැ කිව්ව හැකි. දන්නේ නැහැනේ. හරිද? හරි. හදන්න. ගේ කියන්නේ නිවස. නිවස නම් the house. අස් කරනවට කියන මොකද ක්ලීන් නේ. මේ නිකන් ක්‍රියාපද ලියුවා අතර එක පාස් පාර්සල් කරගන්න දෙනවා නම් ඔයා දන්නවා ඉස්සෙල්ලා අපි ගත්තා given මේකේ තියෙන ed දාගන්න. are the gifts මෙතන s එකක් වෙනවනේ. are the gifts තෑගි බහුවචනයක්. are the gifts හොයාගන්න බැද්දේ. මෙතන ඉන්නේ gifts කියලා. are the gifts given by her? right. තව අපිට එකයි තියෙන්නේ. right මේකෙන් පස්සේ තව විනාඩි 2-3කින් අපි ඉවර කරන්න පුළුවන්. කවුරුත් ලීව් වෙන්න බෑ අපරාධේ. මේ පාඩම ගොඩක් වැදගත්. right. ගේ අස් කරනවද? දැන් ඇත්තටම මට කිව්වා රණුවෙන් තෙනුගේ අම්මා කිව්වා ඇත්තටම ගෙදර ඔක්කොම වැඩ කරන්නේ රණුයි තෙනුයි කියලා. හරිද? මේ එහෙනම් අම්මට වැඩක් කරන්න දෙන්නේ නැහැ ඔක්කොම ගෙදර වැඩ කරනවා කියලා. හරි. එහෙනම් කියන්න පුතේ ගේ අස් කරනවද? කොහමද අහන්නේ? රණු තෙනු දෙන්න එක්කෙනෙක් කියන්න.
කො මයික් එක අන්මියුට් කරන්න. yes කො හරි Is house cleaned? sorry Is house cleaned? is the house House cleaned. cleaned yes very good මෙහෙමයි right is the house clean right ගේ අස් කරනවද right අනිත් එක්කෙනා කියන්න ඊළඟ වාක්‍ය සල්ලි දෙනවද කවුද රණු කො රණු කියන්නේ කවුද කවුද තෙනු දැන් කිව්වේ තෙනු නේද කිව්වේ රණු කියන්න බලන්න මිස්ටර් රණු කියන්න සල්ලි දෙනවද Is money given? is money Given. given නියමයි superb is money given සල්ලි දෙනවද is money given is your money given ඔයාගේ සල්ලි දෙනවද අපි එහෙම අහන්නත් පුළුවන් right නියමයි දෙන්නම හොඳයි next one ඊළඟ එක are the gifts given by her right මට කියන්න right රජිත පුළුවන්ද right කවුද කියන්නේ අපි ගමු තමයි කැම කොන් කරගන්න ලක්ෂිත yes ලක්ෂිත කියන්න are the gifts given by her ඇය විසින් මොකක්ද තේරුම ලක්ෂිත මයික් එක අන්මියුට් කරන්න ලක්ෂිත මයික් එක අන්මියුට් කරන්න මයික් එක අන්මියුට් කරන්න ඉක්මනට කියන්න වෙලා යනවා yes The gift given by her. yes සිංහල තේරුම සිංහල තේරුම තෑගි දෙනවද තෑගි දෙනවද by her තෑගි දෙනවද තෑගි දෙනවද මේ her කියන්නේ ඇය විසින් Yes, තෑගි නියමයි. දෙනවද ඇය විසින් අන්න තෑගි දෙනවද ඇය විසින් right අන්න පොඩ ප්‍රැක්ටිස් කරලා තව ලස්සනට වාට කියන්න පුළුවන් right නියමයි හොඳයි are the gift right are the gifts given by her තෑගි දෙනවද ඇය විසින් එයා විසින් right ළමයි අන්තිම කෑල්ල වෙනා ගන්න අන්තිම කෑල්ල චුට්ටයි තියෙන්නේ ඔන්න අන්තිම කෑල්ල බත් උයන්නේ නැහැ කිව්වොත් අපි ගත්තා rice is not cooked මේක අපි කළා හැබැයි බත් උයන්නේ නැද්ද ප්‍රශ්නයක් ඇහුවොත් මේ is එක මුලට ගේනවා නැත්නම් මේ කෙටි කරලා කියනවා isn't කියලා මේ isn't කියන එක වාක්‍ය මුලට ගේනවා ওই දෙකෙන් එකක් බත් උයන්නේ නැද්ද ක්‍රම දෙකක් තියෙනවා ලියන්න එකක් තමයි is rice not cooked එහෙම නැත්නම් isn't rice cooked මේක අයවට මතක් කරනවා ඊළඟ දවසේ right ඊළඟ දවස් ක්ලාස් එකේ අපි බදාදා මේක ඉතුරු කෑල්ල කරන්න ඕනේ පුතේ මේක ලොකු පාඩමක් මේක අපිට past tense එක කරන්න ඕනේ ඊට පස්සේ future එක කරන්න ඕනේ අපි ඉරිදට sorry මේ සිකුරාදා දවසේ අපි තියාගන්නවා අපේ grammar class එක කරන්න sorry grammar නේ paper class එකට එතකොට මේ බදාදත් මේකෙම ඉතුරු කොටස කරනවා අනිවාර්යෙන් හැම කෙනෙක්ම එන්න right isn't rice cooked that's it එච්චරයි right අන්තිම එක ලියාගන්න ස්ට්‍රක්චර් දාගන්න මේ ස්ට්‍රක්චර් ලියන්න වාක්‍ය තුනක් තියෙනවා මෙච්චරයි අපි ක්ලාස් එක ඉවර කරන්න යන්නේ මේක ලියාගන්න ස්ට්‍රක්චර් එක මේක වරහ නැතුව දාගන්න නැද්ද නැද්ද කියලා අහන්න right බෝඩ් එක ෂෙයා කරන්න වාක්‍ය තුනක් තියෙනවා හදන්න are the flowers are watered water කියන්නේ වතුර දානවා කියන එක වතුර දානවා isn't
right isn't the house clean right හදන්න කරනවා කිය දන්නවා done අද එක දිගට ලියනවා right ළමයි මේකෙන් පස්සේ තව ක්ලාස් එකක් තියෙනවා පුතේ ඒකින්ද අපි දැන්ට මේක ඉවර කරමු මෙතනින් sorry පොඩ්ඩක් පරක් වුණාද මම වාක්‍ය ටික දෙන්නම් ඔයගොල්ලෝ ලියා ගන්න ඉක්මනට ඒක කරන්නේ නැද්ද ගත්තොත් අපි ගන්නවා isn't it done are flowers not watered මල් වලට වතුර දාන්නේ නැද්ද මල් වලට වතුර දාන්නේ නැද්ද last one isn't the house clean ගේ අස්කරන්නේ නැද්ද නැත්නම් පිරිසිදු කරන්නේ නැද්ද right that's it එච්චරයි හරි මම දන්නවා ඔයාලා ලියා ගන්න ටයිම් එක මදි කියලා කමන්නේ හෙට මේකේ රෙකෝඩින් එක දෙනවා මේ චූටි මේ කෑල්ල විතර පොඩ්ඩක් ලියා ගන්න දැන් මේකේ පස්සේ අනිත් අය ක්ලාස් එකක් තියෙනවා නැත්නම් ඒකට පරක්කු වෙනවා පුතේ ඒකින්ද අපේ ටයිම් එක දැන් ඉවරයි ඔන්න අපි ඉගෙන ගත්තද පැසිව් වොයිස් එක ඊළඟ දවසේ බදා දෙන්න මේක ඉතුරු කෑල්ල කරනවා මේකේ ෆියුචර් එක and past එක කරනවා මේ පාඩම පාඩ ගොඩක් වැදගත් මේ කොච්චර වැදගත්ද කිව්වොත් මේක O level දක්වාම O level A level සහ ඉතින් යාට මේ යන හැම ඔයා ඉංග්‍රීසි කොච්චර ඉගෙන ගත්තත් ඒකට මේ පැසිව් වොයිස් කියන එක ඕනේ දැන් අපි මේ පැසිව් වොයිස් එක කළා ඉතින් හැම කෙනෙක්ම එනං ඊළඟ ක්ලාස් එකට එන්න සහ හෙට දවසේ ඔයගොල්ලන්ට පේපර් එක කොහොමද print ඔයගොල්ලන්ට දානවා group එකට print out එකක් කරන් තියාගන්න ඒ පේපරේ අපි right පේපරේ අපි සිකුරාදට කරනවා මේ පාඩම් ටික ඉවරුනාන් පස්සේ papers ම තමා කරන්නේ exam එක දවස් වෙනකන් right එහෙනම් ළමයි අපි අද ක්ලාස් ඉවර කරමු then see you on today right අපි හම්බෙමු කවද්ද see you on Wednesday අපි හම්බෙමු ආයි බද්දාද ක්ලාස් එකේ දිනේ බද්දාද හම්බෙමු හැම කෙනෙක්ටම thank you good night අද පොඩ පරක් වෙලා දිනේ sorry bye thank you හරි good night